හරි හොඳයි. මේ රට බාර දෙන්න ඉදිරි අනාගතයේදී බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් අවශ්‍යයි. මේ රට බෞද්ධ රට. මේ රට අපි හැමට එකට ජීවත් වෙන්න පුළුවන් රට. ඒ කාලේ අශ්‍රොප් ඇමතුමා කිව්වේ අශ්‍රොප් ඇමතුමාට යන්න රටවල් තියෙනවා. ඉන්න රටවල් තියෙනවා. නමුත් බෞද්ධ සිංහලයට යන්න රටක් නැති වෙනවා. ඒක නිසා මේක අපේ රට. අපේ රට විදේශික එක එක ඩයස්පෝරාවල් වල විනය නියම ධර්ම වලට යටත් වෙලා වැඩ කරන්න ඕන රටක් නෙමෙයි. ඒක නිසා මේ ආණ්ඩුව එවැනි දේවල් මේ ක්‍රියාපටිපාටයෙන් අපිට පෙනී යනවා. ඒක නිසා අපිට ඉදිරි අනාගතයේදී බත්තර මුල්ලේ සීල් රතන අපේ පඬිත හාමුදුරන් වහන්සේව මේ රටේ රජ කරවන්න අපි සියලු පක්ෂ සියලු පාට අමතක කරලා දාලා හැම කෙනාම බිම්මට්ටමින් එකට එකතු කරලා ඒ හාමුදුරන්ව මේ රටේ ජනාධිපති කරවන්න අපි සියලු දෙනාම එකට එකතු වෙලා පෙළ ගැහෙන්න සූදානම් වෙන්න ඕනේ. බුද්ධ පුත්‍රයෙක්මයි මේ රට හදන්නේ. රජතුමා කිව්වේ ඔටුන්න ගලවලා පැත්තකට තියලා සාමණේර භික්ෂුව ගෙනල්ලා රාජ ආසනේ හිටෙව්වා. මේ රජකම කරන්නත් සුදුසුයි බුද්ධ පුත්‍රයා. ඒක නිසා මතක තියාගන්න මේ රට එක්සේසත් කළා. මේ රට කවදා හරි බෝසත් දරුවෝ හදලා පිට රට දෙමළ මුස්ලිම් මේ හැම දරුවෙක්ම හොඳ යහමඟ ගෙනියන්න පුළුවන් කෙනෙක් හදන්න